ඉගෙන ගන්න මම හැමදාම කියන දේ විශේෂයෙන් පුතාලා අර කී සමාජ මාධ්‍යවල ඉන්න නිසා YouTube කාර්යයන්ට අහු වෙන්න එපා. ගොඩාක් ළමයි ඉන්න YouTube කාර්යයන්ට අහු වෙලා ඔළුව විනාශ කරගන්නවා. පන්ති අන්තිමේ වෙලා වාහනයක් ගත්තේ උන් ඉන්නවා. අඩු ප්‍රමාණයක්. වැඩි ප්‍රමාණයක් ඉන්නේ පුතේ පළවෙනිය වෙන්න ඕනේ වැඩ කරපු ළමයි. හරි. ඉතින් ගැහැණු ළමයි විශේෂයෙන්ම ඊළඟට පුතේ ගැහැණු දරුවෙකුට තියෙන හොඳම ආභරණය හොඳම විලාසිතාව තමයි මොකද්ද? අධ්‍යාපනය. හොඳම ආභරණය උපාධිය. ඒ නිසා ඔය හැමෝම කැමති ජනප්‍රිය වෙන්න. ඔයත් කැමති මාත් කැමති. නමුත් අපි දකිනවා අද TikTok ගත්තත් නේද? අර ජනප්‍රිය වෙන්න දඟලන පිරිසක් ඉන්නවා. සමහර ළමයි ඒවට අහු වෙනවා. නමුත් ඉගෙන ගත්තාම පුතාලට තේරෙනවා ඊට වඩා වටින දේවල් තියෙනවා කියන එක. ඒ නිසා පුතාලා අහු වෙන්න එපා. ඒක මං කියන්නේ වයි. සමහර ළමයි බ්‍රේන් වොෂ් කරගන්නවා. හරි. ඔය තව සෙට් නවද සමහර අපේ ගුරුවරුත් ඉන්නවා TikTok කරනවා මන සෝෂල් මීඩියා හරහා ළමයින්ගේ ඉතුරු මොළ ටික විනාශ කරනවා. මම දැක්කා කියන ගුරුවරයෙක් විශ්වවිද්‍යාලයට ගන්නේ 40000ක් විතර. ඒ කියන්නේ 20ක් විතර 5න් එකක් විතර. ඒතර ඔයා ගාව යාළුවෝ 5 දෙනෙක් ඉන්නවා නම් එක්කෙනෙක් විතරයි කැම්පස් යන්නේ. ඒ කතාව හරි ඒ කතාව හරි. විශ්වවිද්‍යාලය ගන්න 20ක් විතර. ඒක හරියටම හරි. ඒක කිසි වැරද්දක් නෑ. හැබැයි පුතා දැන් මගේ රැකියාව සහ වෘත්තිය මොකද්ද? ඉගෙනීමනේ. මම කරන්න ඕන ළමයි මොටිවේට් කරන එකද ඩිමෝටිවේට් කරන එකද? මොටිවේට් කරන එකනේ. අර වගේ කතා කරන ළමයි මොකද වෙන්නේ පුතා? මොටිවේට් වෙනවද ඩිමෝටිවේට් වෙනවද? ඩිමෝටිවේට් වෙනවා. අනික ළමයි මෙහෙමනේ. ඒ 120ක් 5න් එකක් කැම්පස් යන සමස්ත කුලකෙන්. දැන් මගේ පන්තියේ ඔයාගේ 40ක් 45ක් විතර වෙනවා. ඒ නියදේ හැම නියදයට මේක හරියන්නේ නැහැ. සමස්ත කුලකයටම හරි. දැන් මම ඉස්කෝලේ ගියේ කුරුණෑගල මලියදේවට අපේ පන්ති ළමයි 35ක් විතර හිටියා මැත්ස් කලේ 32ක් විතර කැම්පස් ගියා. ඒතර 98ක් 99ක්. ඒතර ඒකට එක හරියන්නේ නැහැ නේ පුතා. ඒ කුලකයට එක හරියන්නේ නැහැ. සමස්ත කුලකයට හරි. තේරුම් මං කියන එක. දැන් ඔය එහෙම කැම්පස් අහු වෙන්නදී බහුතරයක් පන්තියෙන් නැති ළමයි සමහර විට. වැඩ කරන් නැති ළමයි. නමුත් පන්තියන වැඩ කරන ළමයි ගත්තාම අපි දැකලා තියෙනවා එකට හිටපු සෙට් පිටින් කැම්පස් කිය අවස්ථා. එකට ළමයි යාළුවෝ 6-7 දෙනාම කැම්පස් යනවා. සත්‍ය කතාව වැඩ කළොත් මේ පන්තිය ඔක්කොම කැම්පස් යන්න පුළුවන්. වැඩ කළොත් යන්න පුළුවන්. ඇයි? දැන් ක්‍රිකට් ටීම් එකට ඔක්කොම යන්න බෑ. ඇයි ඒ? 12 දෙනානේ ගන්න පුතා 11 දෙනයි. කැම්පස් ගද්දි 40000ක් ගද්දි ඕක රින් ගන්න බෑද පුතා? පුළුවන් නේ. වැඩ කරනවා නම් මහන්සි වෙනවා නම් පුළුවන්. සත් මගේ කාර්ය මම කරේ ඔය පුතාලා වැඩ කරන්න ඒ තුනක් ගමු කැම්පස් යමු කියලා උපදෙස් දුන්නාම ළමයි වැඩ කරලා අඩුම තරම S3ක් හරි ගන්න ඉන්නේ පුතා. ඒක ලොකු දෙයක් නේ. නැත්තම් ළමයි වැඩක් නැහැ ගම උනුත් හිතන්න වැඩක් නැහැ කියලා අන්තිම ෆේල් විභාගේ. යන්න පුළුවන් උපරිමට කරලා try කරමු. ඊට අඩුවට හරි අය එතකොට. ඊට පස්සේ තව ටෙක්නිකල් කොලෙජ්, යුනිවර්සිටි කොලෙජ්, ප්‍රයිවට් යුනිවර්සිටි. සහ දැන් මේ ගාණක් හිතමු පුතේ. දැන් ඔයා හිතන්නේ මේක ගාණක් විතරයි කියලා නෑ ළමයි. අපි මේ ගාණක් හදද්දී අපි හිතන විදිය වෙනස් වෙන්නේ නැද්ද? දියුණු වෙන්නේ නැද්ද? අපේ බුද්ධි වර්ධනය වෙන්නේ නැද්ද? වෙනවා. අපි ව්‍යාපාරයක් කරද්දී, අපි කඩේට භාණ්ඩයක් වලදී ගද්දී අපි හිතන්නේ නැද්ද එතකොට? බුද්ධිය කියන එක වැඩි වෙනවා, වර්ධනය වෙනවා. හැම දෙයකම ඉගෙන ගන්නවා කියන්නේ ඒකයි. ඉගෙන ගත්ත දරුවෙක් වෙනසක් තියෙනවා කියන්නේ ඒකයි. පුතාලා හරියට ඉගෙන ගන්න. මහන්සි වෙන්න හැමෝම විශ්වවිද්‍යාලයට යන්න. හරි. ඔය ගොඩක් එහෙම නිකන්
ළමයි ඉන්නවනම් ඔය බලන්න මම ගොඩක් අහනවා මේ ධම්මික පෙරේරාගේ කතා තියෙන්නේ. හරි. අන්න සුපිරි කතා. ඒ කියන්නේ යථාර්ථය සහ ඔහු මුහුණ දුන්න දේවල් සහ ජයග්‍රහණය කරපු පුද්ගලෙක්. ඒව අහන්න. ඒ කතා අහලා ජයග්‍රහණයට යන්න. හරි. නැත්නම් මේ වෘත්තියෙන් YouTube කාරෙන් කතා අහන්න යන්න එපා. උන් බයිසිකලේ ඇවිල්ලා කතාවක් කියලා ඒකේ views වලින් සල්ලි කියා කරගෙන ජීවත් වෙන්නේ. හරි. ඒ නිසා ඒක ඔළුව දාගන්න. දාගෙන වැඩ කරන්න. හැමෝටම පුළුවන්.